හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඔන්න අද මං ඔයාලව එකතු කරගෙන යන්න හදන්නේ අම්බලන්ගොඩ තියෙන වෙස්මුණු කෞතුකාගාරය බලන්න. ඉතින් ඔයාලා මාත් එක්ක මේ vlog එකේ අවසානය වෙනකන් රැඳිලෙයි කියලා මං හිතනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ අම්බලන්ගොඩ කෞතුකාගාරයට. අපි ගිහින් බලමු මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මං ඔයාලට vlog එකට දාන්න ඕන නිසාම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. අම්බලන්ගොඩ කියලා කියන්නේ වෙස්මුණු කලාවට ප්‍රසිද්ධ නගරය. ලංකාවේ තියෙන එකම වෙස්මුණු කෞතුකාගාරය තියෙන්නේ අම්බලන්ගොඩ විතරමයි. දැන් ඉඳලා ඔයාලට බලන්න පුළුවන් මේකේ ඇතුලේ තියෙන වෙස්මුණු ඒවා මොනවද කියලා. මෙතෙන්ට ඔයාලට ආවොතින් විවිධ ශාන්ති කර්මවලට අදාළ යාතු කර්මවලට අදාළ වෙස්මුණු ඒ වගේම අතීත සංස්කෘතියේ තියෙන දේවල් දැක බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙතන වෙස්මුණු හදන විදිය මේ ඔක්කොම දේවල් ඔයාලට මේ වෙස්මුණු කෞතුකාගාරයට ආවොතින් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ආවොතින් නැටුම් කරන ළමයිට ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනය ලබන ළමයින්ට දැනුම ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙතන කියවන්න දේවල් ගොඩක් තිබුණා. ඒත් එකින් එක කියවන්න බැරි නිසා අපි දෙන්න ඒ කියන්නේ මමයි අක්කයි පොඩ්ඩක් කියවලා ඊට පස්සේ බලලා ආවා. ඉතින් මෙතෙන්ට ගොඩක් එන්නේ ෆොරිනර්ස්ලා. එයාලා තමයි ඇවිල්ලා මෙතන තියෙන දේවල් බලලා චුට්ටක් හරි දැනුවත් වෙලා යන්නේ මේ සංස්කෘතිය ගැන. හරි ඉතින් අපි දෙන්න ඊට පස්සේ ආවා අපිට පොඩි අයිටම් ටිකක් ගන්න. මෙතන එක විදිහේ දේවල් තියෙනවා ගොඩාරියක්. ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන් මේ අම්බලන්ගොඩ EDC එක. හරි ඉතින් මෙතන ගර්ල්ස්ලාට විතරක් නෙවෙයි බොයිස්ලාටත් දේවල් ගන්න තියෙනවා. වැඩි හරියක් තියෙන්නේ ගර්ල්ස්ලාට. මෙතන තියෙන ඔක්කොම කියුට්ම කියුට් ඒවා තියෙන්නේ. කියුට්ම කියුට් බොටල්, කියුට් බෑග්, පර්ස්,
කියුට් කරාබු වොච් ඒව ගොඩාක් මෙතන තියෙනවා එක එක විදිහේ. ඉතින් ඔයාලට ඇවිල්ලා අම්බලන්ගොඩ කෙනෙක් නම් ඒ ආවට ඉන්න කෙනෙක් නම් මෙතනින් ඇවිල්ලා ඔයාලට ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා දැක්කනේ කියුට්ම කියුට් හෙයා ක්ලිප්ස් කියුට් ටෙඩි බෙයාස්ලා එක එක විදිහේ කියුට්ස් බෑග් මේ විදිහේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා. හරි ඉතින් මම මෙතනින් vlog එක ඉවර කරනවා. ආයි දවසක හම්බෙමු ලස්සන vlog එකකින්. එතකන් පරිස්සමින් ඉන්න ඔයාලා. ඒ වගේම subscribe කරලා bell icon එකත් ඔබලා comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. bye bye. Thank you.